ඔබ කවද හරි හිතලා තියෙනවද මේ විශ්වයට අන්තයක් තියෙනවද කෙලවරක් තියෙනවද කියලා? අද ඉතින් දේශගුණික channel එක තුලින් බුදු දහමට අනුව මේ විශ්වයට කෙලවරක් තියෙනවද කියලා දැනගමු. ඔබ කවද හරි හිතලා තියෙනවද මේ විශ්වයට අන්තයක් තියෙනවද කෙලවරක් තියෙනවද කියලා? අද ඉතින් දේශගුණික channel එක තුලින් බුදු දහමට අනුව මේ විශ්වයට කෙලවරක් තියෙනවද කියලා දැනගමු. ඇත්ත වශයෙන්ම බුදු දහමට අනුව මේ විශ්වයට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. බුදුන් වහන්සේ දේශනා කර ඇති ආකාරයට මේ විශ්වයේ ආරම්භයක් හෝ අවසානයක් සොයන තැනැත්තා නිෂ්ඵල ගමනක යෙදෙන බව බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. බුදුදහමට අනුව මේ විශ්වය සදාකාලික එකක් නොවේ. ඇත්ත වශයෙන්ම විශ්වය හටගන්නවා, පවතිනවා, විනාශ වෙනවා, නැවත හටගන්නවා. ඉතින් මේක විශ්වයේ අඛණ්ඩ චක්‍රයක්. මේ කාලච්ඡේදය අපි කල්පයක් ලෙස හඳුන්වනවා. විශ්වය ජින්නෙන්, ජලයෙන්, වාතයෙන් යන මූල ප්‍රභව තුලින් විනාශ වන බව බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තිබෙනවා. නමුත් එයද විශ්වයේ අවසන් වීමක් නොවේ. බුදුදහමෙන් අපට කියා දෙන්නේ විශ්වයේ අන්තය සොයන මාට වඩා දුකේ අන්තය සොයා එයින් මිදී නිවන් මගට යන ලෙසයි. නිවන කියන්නේ දුකේ, ක්‍රෝධයේ, වෛරයේ, තෘෂ්ණාවේ අවසානයයි. විශ්වයේ අන්තය අපට නොදැනෙනවා. ඒ දුකේ අන්තයේ දුක අපට දැනෙනවා. අපි විශ්වය පිළිබඳ කොච්චර සොයනවාද? ග්‍රහලෝක පිළිබඳව, තාරකා පිළිබඳව, කළුකුවර පිළිබඳ හැම දේ ගැනම විශ්වය සොයනවා. ඒත් අපි ධර්මයේ පිළිබඳ සොයා බලන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි අභ්‍යන්තර අපේ සිත තුළ ඇති ලෝකය අප ජයගත හොත් බාහිර ලෝකෙන් අපට කිසිදු ප්‍රශ්නයක් නැති වෙන බව. ඔබට මේ වගේ ගැඹුරු ආධ්‍යාත්මික දැනුම ලබා ගැනීමට නම් අපේ දේශගුණික channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න.